එක දවසක් කූඹි පොඩිත්තා ගහක කොලේ උඩ නිදියා ගත්තා. අහස ගොරවලා වහින්න ගත්තා. කූඹි පොඩිත්තා දෙමෙන්න ගත්තා. පුංචි යාළුවෝ දන්නවද මේ කූඹි පොඩිත්තා නිදාගත්තේ කොහේද කියලා? අපි ආයෙත් සැරයක් අහලා බලමුද? එක දවසක් කූඹි පොඩිත්තා ගහක කොලේ උඩ නිදියා ගත්තා. අහස ගොරවලා වහින්න ගත්තා. කූඹි පොඩිත්තා දෙමෙන්න ගත්තා. ඕ කූඹි පොඩිත්තා නිදාගත්තේ ගහක කොළයක් උඩ නේද? අහස ගොරවලා වහින්න පටන් ගත්ත නිසා කූඹි පොඩිත්තා තෙමෙන්න ගත්තා. කූඹි පොඩිත්තා නිදා සිටිය ඇඳෙන් බැහැලා ඒ දණ්ඩක් වගේ පුංචි පාරක් දිගේ යන්න ගත්තා. මොකද්ද මේ ඒ දණ්ඩක් වගේ පුංචි පාර? ඒ තමයි ශාකපත්‍රය ගසට සම්බන්ධ වන නටුව. දැන් මේ නටුව දිගේ ගිහින් එයා වැටුණ ලොකු පාරකට. මොකද්ද මේ තැන කියලා කූඹි පොඩිත්තා කල්පනා කළා. මම කාගෙන්ද අහන්නේ? මෙයා මෙහෙම කල්පනා කර ඉන්නකොට කොට්ටෝරු මාමා කූඹි පොඩිත්තාව දැක්කා. කූඹි පොඩිත්තෝ මොනවද කල්පනා කරන්නේ? කොට්ටෝරු මාමේ මෙතන හරීම ලස්සනයි. පාරක් වගේ තව පාරවල් ගොඩාක් පේනවා. මෙතනට මොකක්ද කියන්නේ? ඔයා ඔය ඉන්නේ ගහේ අත්තක් උඩ. ඕවා මේ ගහේ අතු. හරිම ලස්සනයි ගහේ අතු. දැන් මන් දන්නවා ගහේ අතු ගැන. හරිම සතුටුයි. කොට්ටෝරු මාමේ ඔයා මොකද ඔතනට වෙලා කරන්නේ? මම මේ ගෙයක් හදාගන්නවනේ. කොට්ටෝරු මාමා ගෙදර හදන්නේ කොතනද? මම ගහේ කඳේ තමයි ගෙදර හදන්නේ. මම මේ ගහේ තවත් පහලට යනවා. කූඹි පොඩිත්තාට මේ ලස්සන ගස ගැන තවත් හොයන්න හිතුණා. පහලට යනකොට කූඹි පොඩිත්තාට එයාගේ පවුලේ අය හම්බ වුණා. දැන් එයාට හරීම සතුටුයි. එතකොටම කූඹි රංචුව ලොකු දෙයක් ඔසවාගෙන එනවා දැක්කා. මේක නම් හරිම බරයි වගේ. අල්ලන්න. කූඹි රැජින අණ කළා. එතකොටම හැමෝම එකතු වෙලා උදව් කළා. මේ මොනවද අරන් යන්නේ? මේක මේ ගහේ හැදුන ගෙඩියක්. ගෙඩි ඒ කියන්නේ මොනවද? මම කියලා දෙන්නම්. එන්නකෝ. මේ ගස්වල ගෙඩි කරල් හැදෙනවා. ඒවා අපි එකතු කරනවා. කෑමට ගන්න. යමු මම ඔයාට පෙන්වන්නම්. ගස්වල ගෙඩි කරල්
හරිම අපූරුයි. මේ ගස්වල තියෙන කොටස්. රැජිනියනි අර ගෙඩියට එහා පැත්තේ ලස්සන මලක්. යමු මම පෙන්වන්නම් ඔයාට ගස්වල හැදෙන මල්. මල නම් හරිම සුවඳයි. මේක මම කඩා ගන්නද? මල ගහේම තේනකොට බලන්න කොච්චර ලස්සනද. දැන් හොඳටම හවස් වෙලා. අපි යමු ගෙදර. දෙදෙනාම ගහෙන් බැස්සා ගහේ කඳ දිගේම පහලට ආවා. කූඹිගුල තිබුණේ ගහ ළඟින්ම පොළව ඇතුළටම වෙන්න. පොළව ඇතුළට යනකොට කූඹි පොඩිත්තා දැක්කා ගහේ අතු වගේම මේ අත දුවන පාරවල් වගේ තියෙනවා. රැජිනියනි මේ ගස් අතු නේද? නෑ මේ තියෙන්නේ ගහේ මුල්. යමු අපේ ගේ හදලා තියෙන්නේ පොළව ඇතුලේ නිසා අපිට හොඳට මුල් බලන්න පුළුවන්. රැජිනිය කූඹි පොඩිත්තා පොළොව ඇතුළටම එක්ක ගිහින් මුල් පෙන්නුවා. කූඹි පොඩිත්තාට හරිම පුදුමයි. අද කූඹි පොඩිත්තා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉන් පස්සේ කූඹි පොඩිත්තාට මහන්සියටම නින්ද ගියා.